ගයිස් කොහොමද අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනවා මේ අද ආවේ මේ කැම්පස් එක අද සෙනසුරාදා අද 15 නොවැම්බර් 15 මේ අද ආවේ මේ ඉම්ෆෝකල් සොසයිටි එක කියන්නේ ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි කරන කට්ටියන්ට යුනිවර්සිටි ඔෆ් රුහුණ කියන එකෙන් ගෙන යන සොසයිටි එකේ නම තමයි ඉම්ෆෝකල් කියන්නේ. ඉතින් ඒකට ජොයින් වෙන්න ඕනද? ඉතින් මම ආසයි වීඩියෝග්‍රැෆි ෆොටෝග්‍රැෆි කරන්න. මම ෆිල්ම්ස් හදන්නත් ආසයි. ඒක මම පොඩ්ඩක් ඔයාලට කිව්වා. මගේ ඉන්ට්‍රස්ට් එකක් ඒක. ඉතින් ඒකින්ද මම වීඩියෝග්‍රැෆි වලට මම ගොඩක් ආසයි. ඒත් නමුත් කරලා නැහැ කවදාවත්. ඒක නිසා අද තියනවා මේ අද 15 වෙනි දවසට අමාට අලවත්තාගොඩ ප්‍රේමදාස මේ ඔඩිටෝරියම් එකේ මෙමරියල් ඔඩිටෝරියම් එකේ අපි යන් යන මිස්ටර් අපි බලමු. දැන් තාම මං ඉන්නේ ජිම් එකේ හරියේ. පොඩි ජිම් එකට ආවා. තාම වහලා 8:00ට වගේ ලෝ කට්ටිය ප්‍රැක්ටිස් කරන්න එන්නේ. අපි බලමු එන ඉස්සරහට. ගයිස් ඔයාලට පේනවා ඇති මේ තියෙන නුග ගහ මට ඔයාලට පෙන්නන්න හිතුණා මේ මගේ පිටිපස්සෙන් පේන්නේ. මේක නුග ගහක්. තව උඩ තියෙනවා තව නුග ගහ. මේවා පෙන්නන්න එපා. ඉතින් ඔයාලට ආස ඇතිනේ. උඩ බලන්න. ඉතින් මම මේක අනිත් පැත්ත අරවන්න. ඉතින් ගයිස් අපිට 8:00ට වගේ පටන් ගත්තා මේ සෙෂන් එක. ඔය තියෙන්නේ ඒකේ තියෙන සීන් ටිකක් තමයි. කට්ටිය තාම එනවා. ඉතින් ඔහොම තමයි. ඉතින් 8:00ට 9:00 අතර වගේ තිබුණේ. ඉතින් මේ ඉන්නේ අපේ සර් සංජු රංගොඩගේ සර්. ඉතින් හොඳ ෆොටෝග්‍රැෆි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. හරිම ලස්සනට හරවත්ව නැවුම්ම සර්ව අපි ඇතම අපිව අපේ වොයිස් අර උදේ පාන්දර නිසා පොඩ්ඩක් නිකන් ගන්න බැරුව වගේ තිබ්බ සර්ගේ හරවත් දේශනය නිසා අපි ඇත්තම ඒකට ඇදිලා ගියා. ඒ තරම් ලස්සනට සර් ඒ දේශනය සිදු කරමින් තිබුණා. ඉතින් සර් අපිට මේ අවස්ථාවේදී කැමරා ගැන ඒ වගේම ෆොටෝස් ගැන ෆොටෝස් ගහන්නේ කොහමද, ඒතර ෆොටෝග්‍රැෆර් සහ කැමරාමන් අතර වෙනස හොඳින් පෙන්වලා දුන්නා. ඉතින් අපිට පෙන්වදී අපිට 45 46 බැච් වල අයියලා කළා බීම සංග්‍රහයකුත් පිළියෙල කරලා තිබුණා. ඉතින් ඒ කට්ටිය කොටම මේ අවස්ථාව කරගන්න ස්තුති කරන්න. ඉතින් ඔබ තමයි තත්ත්වේ. ඉතින් ඊළඟට අපිට තිබුණේ ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ওই 45 46 බැච් එකේ අයියලා අක්කලා දැක්කා. දැන් මේ ඉන්නේ අපේ 47 බැච් එකේ අපේ වයසේ යාළුවෝ. ඉතින් මට මේ අවස්ථාවෙන් පස්සේ තමයි අවස්ථාවක් හම්බුනේ මේ සර් කිව්ව විදියට මේකට ෆීඩ්බැක් එකක් දෙන්න කියලා. සර් කිව්වා අපේ ගෲප් අපි වෙන් කරලා තිබ්බේ. ඉතින් වීඩියෝග්‍රැෆි ගෲප් එකට 8 දෙනා හිටියේ. ඉතින් මට අවස්ථාව ලැබුණා කියන්න. ඉතින් ඔයාලා මගේ කතාව අහන්නකෝ. දේවල් ඉගෙන ගන්න. ඒක තමයි මගේ ඔරුව වැඩි ඉගෙන ගන්න. මම මේ ෆොටෝග්‍රැෆි වල වීඩියෝ එකක් මම කරලා නැහැ. මේ තමයි බ්ලොග්ස්. ලේව් කරනවා. ඒකට මම ඉස්සරහ දීප් ගන්නවා. ඉස්සරහ මම කොහොමද ඉස්සරහ. අතවයි මේ මම තමයි කැමරා එක ගත්තා මම මේ අල්ලන්නේ නැහැ. ඒක ගන්නවා මේක අල්ලන්නේ. රිප්ලයි කරනවා මේ මම අනේ ගාන පොලිලාවේ දෙකට පටන් ගන්න මේ ආන්දෝලන දැන් ආවේ ඒක ඉගෙන ගන්න ඕනේ නිසා මේ ඉතින් කියන්න ඕන තමයි නෝටේ ඔක්කොම ඉවසලා ඉවරද සයිට් වල ආවේ ඔක්කොම කොයි මොකද්ද මේ අර ඇංගල් හයි ඇංගල් සියලුම දේවල් මේකේ නෝට් කරලා තියෙන්නේ. හරි සන්තෝෂයි ඇත්තටම මම මේ ඔක්කොම දේවල් ඉගෙන ගත්තා කැමරාව සම්බන්ධව මේ අද කැම්පස් එක වටේම ගිහිල්ලා මම දන්නේ නැහැ පොඩි ක්ලිප් එකක් ඇහුවා ඉතින් මේ බුදුන් කියලා
බෑග්ග්‍රවුන්ඩ් එකක් මම වෙනස් කරේ නෑ මේ පුළුවන් විදිහට මගේ වොයිස් එක දාලා ඒ ගොඩක් යන ටයිප් එකට හැදුවා. ඉතින් නෝ තමයි වොයිස් දුන්නේ සංවිධානයකට සම්බන්ධව සතුටුයි විශේෂයෙන් ඒ වගේ මාත් එක්ක ආපු මේ අයියටයි අපේ ටීම් එකේ වොයිස් දුන්නේ මේ මගේ වීඩියෝ ක්ලිප් එකට ටෙලිවිෂන් එක thank you කොට වොයිස් දුන්නේ යනවාට සුදවසක්. ඉතින් ගයිස් ඔහොම තමයි ඉතින් මගේ කතාව ඉවරුනේ. ඉතින් කට්ටියට මගේ අර කතාවට ඔක්කොටම hina කියා. ඉතින් ඒක මං අවංකවම තමයි කිව්වේ. මං ඇත්තමයි අර ලොකු කැමරා අල්ලලා නැහැ. ඉතින් ඒකත් එක්ක ඉතින් මේ ඉන්නේ 43 බැච් එකේ අයියා කෙනෙක් දැන් අවුට් වෙලා ඉන්නේ. ගිය අවුරුද්දේ වගේ අවුට් වෙලා ඉන්නේ කැම්පස් එකෙන්. ඉතින් අයියාත් ගොඩක් වටිනා දේවල් අපිට කිව්වා. ඉතින් මේ තියෙන සර්ම හදපු ඒ පොත ඉතින් අර ෆොටෝස් ග්‍රැෆික් කරන කට්ටියන්ට දීපු ටාස් එකේ පොදම ෆොටෝ එකට මේ පොත පරිත්‍යාග කරා සර් නොමිලේ 1250ක් වෙනවා මේ බුක් ෂොප් එකේ කියලා කිව්වා. ඉතින් මේ තියෙන්නේ සර්ට අපේ ඉන්ෆෝ කරගෙන දීපු සමරු තිලනේ තමයි ඔය බලා ගන්න පුළුවන් ඔයාලට. සුන්දර රුහුණු විශ්වවිද්‍යාලයේ මනරම් දසුන් බොහොමයක් තියෙන බව අපි හොඳටම දන්න කාරණාවක්. විශ්වවිද්‍යාල ජීවිතය ඔය තරම් සුන්දරද? රුහුණු විශ්වවිද්‍යාලය මගින් සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට ඕනෑ තරම් නිදහස ලබා දීලා තියෙනවා. තම අධ්‍යයන කටයුතු බාහිර වැඩ කටයුතු කිරීමට ඕනෑ තරම් කාලයක් ලබා දී තිබෙන බව අපි දන්න කාරණාවක්. මේ සියල්ලටම මොවුන්ට අපේ ප්‍රණාමය. ඉතින් ගයිස් මම පෙන්නුවේ අපිට වීඩියෝග්‍රැෆි ගෲප් එකට දීපු ටාස්ක් එක පැයකමාරක් ඇතුළත වීඩියෝ ක්ලිප් එකක් තප්පර 30ක් වගේ කාලයක් ඇතුළත හදන්න. ඒ කියන්නේ පැයකමාරක් අපිට දුන්නා තප්පර 30 වීඩියෝ ක්ලිප් එකක් හදන්න. ඉතින් ඒක සර් මට ඒකේ අඩුපාඩු ඔක්කොම දේවල් මිස්ටේක් මොනවද හැදෙන්න ඕන මොනවද ඔක්කොම දේවල් ළමයි ඉස්සරහා ඉතින් ඔක්කොගෙම වීඩියෝස් ඔක්කොගෙම ෆොටෝස් අරන් කරා. ඉතින් ඒක තමයි ඉතින් හවස පහමාර වෙනකන් වගේ 5:45 වගේ වෙනකන් මේක ගොඩක් 8:00 දැන් ඇදිලා ගියා. ඒ තරම් ගොඩක් ගොඩිකුනේ. ඉතින් මේ ෆොටෝ හැම ෆොටෝ එකම වගේම මේ විස්තර කරපු නිසා ඉතින් ඔක්ම තමයි මේ අද දවස ගියේ. එනම් ගයිස් අදට වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකක් ගේනකම් ඔයාලා පරිස්සමින් ඉන්න.